මේ තියෙන්නේ Red Bull energy drink එක. ඒතකොට මේ තියෙන්නේ Blue Race energy drink එක. බලමු මොකක්ද හොඳ කියලා. ඉතින් මේ දෙකේ look දෙක මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් Red Bull බොන කට්ටිය අපිට කියලා තිබ්බා Blue Race එකත් එක්ක මේක compare කරලා බලන්න කියලා. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් compare කරලා බලන්න. එතකොට Red Bull එක වෙනවා රුපියල් 750. Blue Race එකේ ඉන්නේ රුපියල් 500යි. ඒ වගේම දෙකේම මිලිලීටර් 250 තමයි යන්නේ. ඉතින් දෙකේම කැෆේන් මිලිග්‍රෑම් 80 ගන්න තියෙනවා. Red Bull එකේ තියෙනවා විටමින් වර්ග 5ක්. ඒ වගේම Blue Race එකේ තියෙනවා විටමින් වර්ග 6ක්. ඒ වගේම Red Bull එකේ තියෙනවා sugar ග්‍රෑම් 27ක්. Blue Race එකේ තියෙන්නේ ග්‍රෑම් 22යි. ඉතින් බලමු මේ දෙක ටේස්ට් කරලා මොන වගේ ආතල් එකක්ද දෙකෙන්ම එන්නේ කියලා. මුලින්ම try කරමු Red Bull එක. බලමු try කරලා. එනම ඊළඟට Blue Race එක try කරලා බලමු. දුම තමයි දෙකේම look එක තියෙන්නේ කලයක ඔය වගේ තමයි තියෙන්නේ. බලමු නම් Blue Race එක try කරලා. සාමාන්‍යයෙන් මට ස්ට්‍රෝං රසක් දැනුණා. මට අර කැෆේන් එක හොඳට දැනුණා Blue Race එකෙන්. ඒ වගේම පැණි රසය ටිකක් තියෙනවා Red Bull එකේ. ඉතින් අනිත් දේ තමයි මේ දෙක සාමාන්‍යයෙන් ප්‍රයිස් දෙකක් එන්නේ. මේක 750 මේක 500ක්. එහෙම බලද්දි ඉතින් 150ක් දීලා ගන්නවනම් මට හිතෙනවා 500ක් දීලා මේක ගන්න එක අතර වාසිය කියලා. ඒ වගේම ඉතින් Red Bull එකේ තියෙනවා විටමින් B12 B6 ඒ වගේ විටමින් වර්ග පහක් තියෙනවා. එතකොට මේ කොමාරේ Blue Race එකේ තියෙනවා විටමින් වර්ග 6ක් B2 B3 B5 B6 B7 B12 ඒගොල්ලෝගේ පැකේජ් එකේ ගහනම තියෙනවා. වෙනම ගහනම තියෙනවා විටමින් වර්ග ඉන්ක්ලූඩ් වෙනවා කියලා. ඉතින් මම මේ දෙකෙන් තෝරගන්න නම් තෝරගන්නේ Blue Race එකේ එනර්ජි ඩ්‍රින්ක් එක තමයි.